අරුම පුදුම දුර්ලභ විස්මිත දේවල් අතරේ පෙනෙන ලෝකයේ නොපෙනෙන දේවල් විනිවිද තුලින් විනිවිද ඔබට සමීප කරන්න හදන්නේ අමුතුම ආකාරයේ රූප රාම පෙළක්. රැඟුමයි හැඟුමයි දෙකක් කියනවනේ. හොඳින් බලන්නකො එහෙනම් මේ රැඟුමට දැනෙන හැඟුම කොහමද කියලා. මේ රැඟුම මොනර රැඟුමක්? සමහරු රඟද්දී තව සමහරු බලන් ඉන්නවා. මෙයාලා රැඟුමටත් එහා ගිය දෙයක් කරනවා කිව්වොත් ඒකත් නිවැරදි. ඉතිහාසයේ පටන් මේ දක්වා කඳ සුරිඳුගේ මයුරාසන වාහනය කියනවනේ. එහෙම සිතන පතන අය අතරේ මේ පිල් දැක්කම සල්පිල් අමතක වෙන අයත් ඉන්නවයි කියනවනේ. හොඳින් බලන්නකො වෙන්නේ මොකද්ද කියලා. අපේ අය මේ අය මුල් කරගෙන මොනරාවන්නම මයුරාවන්නම කියලා නටනවන්නම් සේරම නටනවයි කියනවනේ. සමහරු රාබී මදිපාඩුවට කෝරා කියද්දී තව සමහරු මොනරාද කියලාත් අහනවයි කියනවනේ. ඒ අහන්නේ මොනරා ගැන වුණාට මේ කියන්නේ මොනරා ගැන කියලාත් හොඳට මතක තියාගන්න ඕනේ. ඇඟ පුරා ඇලි ගැලි විසිරී ඇති නෙක වර්ණ වලින් විචිත්‍රවත් වෙලා රංගන රැඟුම් අනග බැලුම් වලටත් එහා ගිහින්. හැබැයි මෙයාලගේ ඔළුව ඉස්සරහට දාලා සලුව පෙන්නුවට හෙළුව පස්සටයි කියනවනේ. මොනරවිල මොනරාගල මොනර තැන්න යන මේ නම් මොනරාට අයිති ගම් කියනවනේ. ඒ අතරේ එන මොනර කුඩුම්බිය මෙයාලගේ පසුම්බිය කිව්වොත් ඒකත් නිවැරදි. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසටත් පෙර සිටම ආගමික හා සංස්කෘතික සංහිඳියාවේ සහසම්බන්ධකරුවෙකු ලෙස මොනරට හිමිවන්නේ සුවිශේෂ වූ ස්ථානයක්. ඒ තමයි අපමහලෝතුරු අමාමෑණී ගෞතම බුදුරජාණන් වහන්සේ පෙරේක ආත්මයකදී රන්වන් මොනරකෝ උපදලද බවට මෝර ජාතකයේදී දේශනා කරනවා. අද වර්තමානයේ බෞද්ධයන් අතර ආරක්ෂක පිරිස් සූත්‍රයක් වශයෙන් එම සූත්‍රය ප්‍රචලිත වෙලා. ඒ වගේම යාතු කර්ම ගුරුකම් ආදී කටයුතු වලදී කිලියාහාර ගණයට මොනර මාංශ අයත් වෙනවයි කියනවනේ. ශක්තියයි භක්තියයි දෙකම එකට එක්කාසු කරගෙන යන අපි ඒ රට මේ රට කොයි රට හිටියත් මොනරට හිමි වර්ණයට රැකවරණය නෝඩුව ලබා දෙන්න ඕන කියලත් හොඳට මතක තියාගන්න ඕනේ. රජ රට උඩ රට පහත රට මේ සැරේ අනුරට අපි අනුරට අනුර අපිට රට අනුරට කිව්වොත් ඒකත් නිවැරදි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුමාරයෙක් කරන්ට මව් පදවිය දැරූ ඒ උදවිය මොනතරම්නම් අපකැප වෙන්න ඇද්ද? ඇත්තු වගේ පුත්තු හදලා සත්තු වගේ මහමග දාලා යන සුම්මලා අතරේ මේ වගේ අම්මලත් ඉන්නවයි කියනවනේ. සත්තු වගේ ඉන්න පුත්තු අතරේ ඇත්තු වගේ උතුම් බෝසත් ගුණ ඇති මේ පුතා ආදරේ ඔතා ආදර සදාදර මෑණියන්ව බලන්ට ඇවිදිලා රජ කිරුල දරුවෙක් වුණාට අම්මයාට තම විරුවෙක් කියනවනේ. නවවන විධායක ජනාධිපති ගැන කතා කරද්දී නවය ගැන කතා කරන්නටත් අපි අමතක කෙරුවේ නෑ ඉතින්. ඉලව් හිලව් කියන ඕනපල හිලව්වකට නාග ලෝකෙන් ගෙනව බුලත් ගන්නවයි කිව්වට මේට පෙර බුලත් ගැන මෙහෙම දෙයක් අහලා නැතුව ඇති. නවය මුල් කරගෙන බුලත් කොලයටත් නහර නවයක් තියෙනවයි කියනවනේ. ඒ බුලත් හැදෙන මේ ලංකාවේ පළාත් නවයක් තියෙනවා කියලත් ඔය කොයි කවුරුත් දන්නවා ඇති. ඒ පළාත් නවේ ජීවත් වෙන අප කොයි කාටත් නව දොරක් තියෙනවයි කියනවනේ. සරලව කිව්වොත් ඇස කන නාසය මුඛ ගුදලිංගය ඒකත් අසූචි පිට වෙන අසූචි මහ නව නිරයක්. ඒ අතරේ මේ කතරේ ඉපදෙන අපි කොයි කවුරුත් මව් කුසේ ඉන්නවයි කියන්නේත් මාස නවයක්. එහෙම ඉපදිලා ගැඹුරට ජීවත් වෙන බොහෝ අය කුඹුරට බහින්න කැමති නැතුව ඇති. කුඹුරටත් කඳු නවයක් තියෙනවයි කියනවනේ. වැය කන්ද, ජල කන්ද, මැද කන්ද, උඩ කන්ද, කොළ කන්ද, කාටු කන්ද, පිදුරු කන්ද, බොල් කන්ද, බෙත කන්ද ආදී වශයෙන්. ගැඹුර ගැන කතා කෙරුවට කුඹුර ගැන කතා කරන්න තව බොහෝ දේවල් ඉතුරු වෙලා තියෙනවා. පේන බලනවා වගේද හේන බලනවා කියන එක කියනවනේ. හේනටත් දැලි නවයක් තියෙනවයි කියනවනේ. විනිවිද බලන දැන් ඔය කවුරුත් එනකුදු ගහගෙන ඉඳගෙන හිටියට බුදු ගුණ නවයක් තියෙනවා හොඳින් මැනවින් දන්නවත් ඇතිනේ. නවරහදී බුදු ගුණ සාරදිවියට පාර පෙන්වන මාලිමාවක් යයි කියනවනේ. සාරදිවිය සරුසාර කරන්නේ දෙවියන්ගේ මල්ලි සල්ලි කියනවනේ. සල්ලි දෙවියන්ගේ මල්ලි කිව්වට ලංකාවේ භාවිතා වෙන්නේ නෝට්ටු කොළ නවයක් කියන එක කවුරුත් දැනගෙන ඉන්න නැතුව ඇති. ඒ තමයි ඉතින් 10 20 50 100 200 500 2000 5000 කියනවනේ. එහෙම සල්ලි පිල්ලි යන අවස්ථාවක් නැතුවම නෙවෙයි ඉතින්. සල්ලි පිල්ලි ගියාට මෙයාලා නම් ඉතින් ජීවිත වලට පුල්ලි එකතු කරනවා කිව්වොත් ඒකත් නිවැරදි. ග්‍රහයෝ 9 දෙනෙකුගෙන් සැදුම්ලත් නවග්‍රහ මණ්ඩලයේ ගෝලාකාර ලෝකයේ සර්පිලාකාර ග්‍රහවලල්ලේ ඉන්නවයි කියනවනේ. හොඳින් බලන්නකො 9 නපුරුයි කිව්වට 9 නමස්කාරයි. 8 අනතුරුයි කිව්වට 8න් අෂ්ටාංග සීලය, 7න් සත්සතිය, 6න් දිව්‍ය ලෝක 6, 5න් පංචාංග සීලය, 4න් චතුරාර්ය සත්‍ය, 3න් තුනුරුවන වගේම තුන් ලෝකය, 2න් එළව මෙලව දෙලව, 1න් ඒකාග්‍රතාවය, බුද්ධ ධර්මයයි ස්වභාව ධර්මයයි එකට එක්කාසු කරලා ගසට පොත්තට ගස වගේ ගණිත සූත්‍රයේ ශාස්ත්‍රයට යොදාගෙන තියෙන අපූර්වයක්. හොඳින් බලන්නකො මේ රූප රාම පෙළත්
බාධක මැද ගලන ගඟේ ලස්සන පෙන බබළු නැගී කීවට මේ ගලන්නේ ගඟක් වෙනුවට අඟක්. අඟක් කියලා අපි හඳුන්වුවේ එකවරම පහළට ගලා බසින්නේ කසල අංගනයක්. බලන් ඉදි අපි කාටත් ඒකත් හොඳ රංගනයක්. සිරිවිසිතුරු නෙම වෙනතුරු ගඟ ගලනවා එළි වෙනතුරු කියලා බලාගෙන ඉන්න ඔයාලට හිතෙන්න පුළුවන්. තැන තැන අසල දමා ඇති කසල කරයි පරිසරයේම සසල කිව්වොත් ඒකත් නිවැරදි. නිසල හද තුල කුසල මිස කසල නැත කියන දේ හොඳින් මනවින් වටහාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් මොනතරම්නම් ආදර්ශයක්ද කියලා ඔබටත් හිතෙයි. හොඳින් බලන්නකො මේ රූප රාම පෙළක් නපුරු රුදුරු කුරිරු කිව්වට ස්වභාව ධර්මය මෙහෙම නපුරු වෙලා තියෙනවා මීට පෙර දැකලා නැතුව ඇති. ගිනි රකුසාට වඩා රුදුරුයි දිය රකුසා කියන්නේත් මෙන්න මේවට තමයි ඉතින්. අස්තීර ලෝකේ ස්ථීර කිසිවක් නැහැ කියන එක ස්වභාව ධර්මය සනාත කරලා අසරණ ජනතාව අනාථ කරලා ආරුක්කු බෝක්කු සාක්කු වෙලා වාහන යාහන ගෙවල් දොරවල් රොත්ත බුරුත්ත පිටින් ඇදගෙන බැදගෙන ගහගෙන යනවා. සාපේ විලාපේ පාපේ වෙන්න බැරි නෑ. මීට පෙර විනිවිද තුලින් පැටලුව කොටලුව ගැන කතා කරුවට අද එළුව ගැන කතා කරන්න හිතුණා. සමහර නළුව ජනගත වෙලා උඩ යද්දී මේ එළුව මෙහෙම උඩ ගියේ කොහොමද කියලා ඔබටත් හිතෙන්න පුළුවන්. බෑ බෑ කිව්වට බැරි වෙලා නෑ වගේ. එළුව නළුව වෙලා අහස උසට නැග ගියාට අපි පොළවේ ඉන්නේ කියන එක අමතක කෙරුවොත් එහෙම මෙහෙම බිමට වැටෙද්දී එළුව හිකනලුව වෙන්නත් බැරි නෑ ඉතින්. ඉලව් හිලව් පළ හිලව් වගේද රිලව් කිව්වලු. එළුවයි රිලවයි ජාඩියට මෝඩිය වගේ කැරකෙන රෝදේ බකි කරත්තේ ඇදගෙන යන්ටයි මේ සූදානම. කළුව මාරපන ගියා කිව්වට එළුව හඳ පාන හොයාගෙන යයිද ගඳ පාන හොයාගෙන යයිද? එහෙමත් නැත්තම් ගෙත්තම් පහනින්වත් නවතීද? හොඳින් බලන්නකො වෙන්නේ මොකද්ද කියලා. කෙලි පැංචි රිලා පැංචයි ඉඳගෙන එළුව ඇදගෙන යාගේ වගේද වේගෙ කිව්වලු. එයාලා පැලට ගියා. මෙයා පොලට ගියා. පොලේ ගිහින් විකුණන්නේ මොනවද කියලා හොඳින් බලන්නකෝ. තිත්ත වුණත් ඇත්ත කියන තිත්ත කරවිල. මැදලෑලි දාගෙන මුදලාලි කරවිල විකුණන අපූර්වක්. විකුණන්නයි බඩු ගන්නයි පොලටයි ආවේ කිව්වට නිදියන්ටත් පොලට ආපුවා ඉන්නවයි කියනවනේ. මහන්සියට හාන්සි වෙලා කාන්සිය බලන් ඉන්නවා. මේ වගේ කරවිල විකුණන මේ වගේ රිලා රාල කෙනෙක් හමු වුණොත් ඉතින් වහාම අපට කියන්න ඕනේ. පෙට්ටිය ඇදගෙන කට්ටිය ඉන්න දිහාට දුවගෙන ගිහිල්ලා කොතලේ වගේ පතලේ ගලවන අපූර්වක්. අලේ වගේ මුලේ තිබ්බට කොලේ බේරලා අලේ ගලවන අපූර්වක් හැබෑට. හොඳින් බලන්නකො මේ රූප රාම පෙළක්. ගින්දර සුන්දර නැහැයි කියනවනේ. ඇවිලෙන ගින්දරට පිටුරු දාන අයත් ඉන්න රටේ. ගින්දර ගන්ට ගින්දර හැදෙන්නේ කොහොමද කියලා බලන්නකො. හට්ටි පෙට්ටි මුට්ටි ගැන කතා කරුවට ගිනි පෙට්ටි ගැන කතා කරනවා බොහොම අඩුයි. ඇදලා ගත්ත දමල ගැහුව මලක් පිපුණ මල පරවුණ කියලා තේරෙවිල්ලට අපි කිව්වට මෙව්වට මෙව හැදෙන්නේ මෙන්න මේ ආකාරයට. හොඳින් බලන්නකො වෙන්නේ මොකද්ද කියලා. කොටය කැරකෙනවා. පටිය විසි වෙනවා. සුදු මුදු සුමුදු මොලොක් විදිහට එළියට එනවා. එහෙම ආව මේ පටිය ඒ හැටියට කුඩා කැබිලි වලට කොටස් කෙරෙනවා. විදුලි මන්තරය කියලා යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. අනතුරුව වෙන්නේ මොකද්ද කියලා බලන්නකෝ. නින්දගම් වගේ තියෙන ගෙන්දගම් වල පොඟවල වෙඩි බෙහෙත් ගල්වනවා. සානුබොකු ආරු වගේ මේ කූරු දිස් වෙනවා. අනතුරුව පෙට්ටි වලට දාලා රට පුරා විසිරෙනවා. මරණයේ අභියස ජීවත් වෙන බොහෝ ඇත්තෝ මේ කර්මාන්තයේ නියැලෙනවා. සමහරු ඒ තුලම මිය දෙනවා. බියසක සංකා නැති අය මේ ලෝකේ මොනතරම්නම් ඉන්නවද? මරුවා පරදවා දරුවා ජය ගන්නට හදන වෑයමක්. පොඩ්ඩක් බැරි වුණොත් ගැලවිලා යනවා සායමත්. ත්‍රාසේ බීතිය කුතුහලයකට එක්කාසු කරගත්තු මේ පුත්තු මේ ලෝකේ ජීවත් වෙන මනුසත්තු කිව්වොත් ඒකත් නිවැරදි. අඩි දහස් ගණනක් උස කන්දක් දෙපයින් තරණය කරනවා. අවදානමට පෙර සූදානම. ඇඟට ගුණයි කිව්වට මෙයාට ගුණයි වගේ. එව්ව එහෙම වෙද්දි මෙව්ව මෙහෙම වෙන්නේ කොහොමද කියලා බලන් ඉන්න කොයි කාටත් හිතෙන්න පුළුවන්. රහසේ අහසේ යා වෙනවද හා වෙනවද එහෙමත් නැත්නම් පා වෙනවද? එදා රයිට් සහෝදරයෝ ලොකු ෆයිට් එකක් දීලා හදපු ගුවන් යානය අද සරල යානයක් බවට පරිවර්තනය වෙලා. තටු ටික කැරකෙනවා. පයිලට් ඇවිදිනවා. බිමින් යයිද උඩින් යයිද? සයනේ වැතිරි ගුවනේ පැතිරි ඉන්නද කොහෙද එයාගේ අදහස. එහෙම උඩින් යන අය අතරේ මෙහෙම උඩින් යන්න හදන අයත් ඉන්නවයි කියනවනේ. පැන්න බලන්නකො ඇනිල්ලයි පැනිල්ලයි දෙකම එකට සිද්ධ වෙන අපූර්ව. හොඳින් බලන්නකො මේ රූප රාම පෙළක්. මූර්ති දෙක වෙලා කැරකෙනවා කරකනවා. මීට පෙර අල්ලේ නටවනවා කියලා අහලා තිබ්බට දැකලා තියෙන්න නැතුව ඇති. එහෙනම් අල්ලේ නටවන හැටි හොඳින් බලන්නකො. මේ වගේම අරුම පුදුම දුර්ලභ විස්මිත දේවල් රැගෙන ලබන සතියේත් විනිවිද තුලින් විනිවිදව හමු වෙමු.